ඔයාලා දන්නවනේ මේ දවස්වල ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නව පරපුරේ නිලියක් තමයි මියෝනා සිල්වා කියන්නේ. ඒ නම කියනවටත් වඩා ආත්මි අක්කා කිව්වහම මුළු රටම දැන් ඇය ගැන දන්නවා. මීට පැය කිහිපයකට කලින් හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ ආත්මි ඉවත් වෙලා අලුත් නිලියක් ආත්මි වෙනුවට එම ටෙලිනාට්‍යයට පැමිණීම හැමෝගෙම කතා බහට ලක් වුණා. තවම නම් ආත්මිගේ අලුත් චරිතය කරන්නේ කවුද කියලා තොරතුරු ලැබිලා නැහැ. හැබැයි ආත්මි එහෙම නැත්නම් මියෝනාද සිල්වා මේ ටෙලිනාට්‍යයෙන් ඉවත් උනේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා. ඔන්න ඒ සේරටම පිළිතුරු මෙම ටෙලිනාට්‍ය කණ්ඩායම අද හෙළි කරලා තියෙනවා. ඔහු මේ පිළිබඳව තමන්ගේ Facebook ගිණුමේ සටහනකින්ම දැනුම් දීලා තියෙනවා. ඇය අවුරුදු 3ක ගිවිසුමකට යටත්ව මෙම ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණත් ඇය ටෙලිනාට්‍යයෙන් ඉවත් කළ හේතු සියල්ල මෙම ටෙලිනාට්‍ය කණ්ඩායම සඳහන් කරලා තියෙනවා. ආත්මික චරිතයට පණ දුන් ආදුනික මියෝනා මුල් අවස්ථාවේ කෙතරම් දුර්වල රංගනයක් පෙන්눔 කළත් ආදුනික ශිල්පිනියකට ලබා දෙන අවස්ථා අත නෑර ලබා දෙමින් අප කණ්ඩායම ඇයව පරිසාධන මට්ටමට ගැනීම සඳහා දැඩි වෙහෙසක නිරත වුණා. එබැවින් ඇයගේ පවතින ප්‍රසිද්ධියට හේතුව අයිස්, කේරළ, ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් හෝ රාත්‍රියට ශරීරය විකිණීමක් නොව අප විසින් ඇයව රංගන කාර්ය සඳහා යොමු කර වූ දැඩිම ස්වභාවය බව අපි සහතික කරනවා. ඒ වගේම ඇයගේ යහපත් ගති පැවතුම් වගේම රංගනයට පැවති උනන්දුව පැවතියේ මුල් කොටස් 100 තුල පමණක් බවද රාත්‍රී සමාජ ශාලාවල ඇගේ කාර්යභාරය කොපමණද යන්න මෙන්ම රංගන කාර්යයට මුල් තැන නොදී වෙරි මතින් පැමිණ දර්ශන තලයේ නිදා ගැනීම ඔවුන්ට ඉවසිය නොහැකි බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම රංගන ශිල්පියාගේ මත් බව ඉවසීමට හෝ ඔවුන්ට රාත්‍රියේ විකිණීම සඳහා දවල් දවසේ විවේක ගැනීමට අපට නාලිකාවලින් මුදල් ගෙවන්නේ නැති බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් මෙන්න මෙහෙම ප්‍රකාශයකුත් සඳහන් කරලා තියෙනවා. මියෝනාව තවමත් අපගේ නාට්‍යයෙන් ඉවත් කොට නැහැ. අපිට ඈ සමග වසර 3ක ගිවිසුමක් තියෙනවා. එහෙත් නාට්‍ය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපට අලුත් ආත්මි කෙනෙක් රැගෙන ඒමට සිදු වුණා. මක්නිසාදයත් ඇයව රැගෙන ඒම සඳහා පිටව යන වාහනයට ඉතා අතලොස් අවස්ථාවක හැරෙන්නට ඇය වෙලාවට ගොඩවන්නේ නැහැ. 6ට ඇගේ නිවසට හෝ රාත්‍රියේ ඇය නවාතැන් ගන්නා ස්ථානයට යන රියදුරු මහතාව නැවත පෙරලා හරවා එවන්නේ ඇය පසුව දර්ශන තලයට එන බව පවසමින් නිර්මාණය සහ ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපි ඒ දරාගත්තා. එය හේතුවෙන් නිෂ්පාදන කාර්ය සඳහා මිලියන ගණනක් පාඩු වී තිබෙනවා. ඒ වගේම ඇය රංගනය සඳහා දින ලබා නොදී ලබා දෙන දින මගහැර දුරකථනයේ විසන්ධි කොට සිටින බවත් සඳහන් වෙනවා. කලා වෘත්තිය කියන්නේ ගණිකා වෘත්තියට සමාන පදයක් නෙමෙයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට හෝ මත්ද්‍රව්‍ය පරිභෝජනයට කලාව නවාතැනක් නොවන බවත් අනීතිකව හිතුසේ කටයුතු කිරීමට අම්බලමක් නොවන බවත් ඔවුන් තරයේ කියා සිටිනවා. ඒ වගේම මියෝනාට එරෙහිව ඔවුන්ට ගත හැකි සෑම පියවරක්ම ඔවුන් ලබා ගන්නා බවත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මියෝනාත් Tamanගේ Facebook ගිණුමේ අවුරුද්ද විතරයි අලුත් උනේ. ඉන්නේ පරණ හිටපු පරණ මිනිස්සුමයි. ඒ නිසා පරිස්සමට කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඇත්තටම Tamanගේ කලා කටයුතු වලට මියෝනා මෙහෙම කරලාද? දලදා මාලිගාවේ පිරිත් කියනවා කියලා වැඩසටහන් වලට ඇවිත් කියපු මියෝනා ඇත්තටම මෙහෙමද කියන්න නම් අපි දන්නේ නැහැ. නමුත් මේ ටෙලිනාට්‍ය කණ්ඩායම බොරු කියනව වෙන්නත් බෑ. කොහොම වුණත් මේ හැම දෙයකටම උත්තර ළඟදිම අපිට දැනගන්න ලැබෙයි.